ශ්ලෝක පාඨය කියන විදිහට ඔයාලා ඖෂධ ගන්න ඕන මෙන්න මේ තැන්වලින්. ඔන්න අද ඉඳලවත් මේ තැන්වලින් ගන්න. සිංහල බෙහෙත් කරලා සුව වෙන්නෙම නැද්ද? එහෙනම් මේ වීඩියෝව අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. රෝගයක් සුවපත් කරගන්න බෙහෙත් හදනකොට ඖෂධ ගත යුතු තැන් හා නොගත යුතු තැන් ඔයා දන්නවද? ඒ සම්බන්ධව ඊටාම පැහැදිලිව පුරාණ ඍෂිවරු ශ්ලෝක පාඨයකින් මෙන්න මෙහෙම කියලා දීලා තියෙනවා. වනේ පර්වත මධ්‍යංච නදී තීරේ ශිලාන්තරේ ඡයේ රාමාසිතේ දේශේ බුග්නියාඥාන ඖෂධම්. ඒ කිව්වේ ඔයාලා බෙහෙතක් හදාගන්න වෙලාවට බෙහෙත් කඩාගන්න හෝ බෙහෙත් හොයාගන්න ඕන තැන් ගැන ඍෂිවරු කිව්ව විදිය. දැන් අපි බලමු පළමුව බෙහෙත් ගත යුතු තැන් ඊට පස්සේ බෙහෙත් නොගත යුතු තැන් මොනවද බලමු. ශ්ලෝක පාඨය කියන විදිහට ඔයාලා ඖෂධ ගන්න ඕන මෙන්න මේ තැන්වලින්. ඔන්න අද ඉඳලවත් මේ තැන්වලින් ගන්න. වනේ පර්වත මධ්‍යංච. වනේ කිව්වේ වනාන්තරවල. පර්වත මධ්‍යංච කිව්වේ පර්වත මුදුන්වල හෝ කඳු ආසිතව. නදී තීරේ ශිලාතරේ. ඒ කිව්වේ ගංගා, ඇල, දොළ හෝ ගලන් යන වතුරක් දෙපැත්තේ හැදෙන ඖෂධ වර්ග. ක්ෂේ රාමාසිතේ දේශේ. ඒ කිව්වේ පිරිසිදු බිම්වල හැදෙන බෙහෙත් ಜಾති. හෝ ඔසු උයන්වල වගා කළ ඖෂධවලට බුග්නියාඥාන ඖෂධම්. ඔය කිව්ව ස්ථානවලින් පමණයි බෙහෙත් ಜಾති හොයාගන්න ඕන. මම නැවත කියන්නම් ඒ තැන්. වනාන්තර, පර්වත මුදුන්වල, ගංගා ඇලදොල ආසිතව පිරිසිදු බිම් හෝ ඔසු උයන් කියන ස්ථානවල හැදෙන ඖෂධ වර්ග පමණයි ගන්න පුළුවන්. එහෙනම් දැන් පොඩි අවබෝධයක් එන්න ඇති කියලා මම හිතනවා. දැන් තමයි විශේෂම කාරණය ඖෂධ නොගත යුතු තැන් මොනවද කියන එක. ඒකත් ශ්ලෝකයෙන්ම අපි බලමුකෝ. දේවතාලේ සුසානේච ශුන්‍යාගාරේ චතුශ්චර්තේ වර්චස්ථානේච වාල්මිතේ වර්චයෝජාත ඖෂධහ. දේවතාලේ සුසානේච. දේවතාලේ කිව්වේ දේවාලවල සහ පන්සල් ආදී පුදබිම්වල. සුසානේච කිව්වේ මිනී කණතුවල. කුණ්‍යාගාරේ චතුශ්චර්තේ. කුණ්‍යාගාරේ කිව්වේ හිස්බිම්, මුඩුබිම්, අතහැරලා දාපු ඉඩම්, ජනාවාස නොමැති ප්‍රදේශ. වර්චස්ථානේච වාල්මිතේ. වර්චස්ථානේච කිව්වේ කැලි කසල පිරුණු ස්ථාන. වැසිකිලි කැසිකිලි ආශිත වගේ ස්ථාන. වර්චයෝජාත ඖෂධ. ඉහත කිව්ව සියලු ස්ථානවල හැදෙන ඖෂධ ජාති. ඖෂධ සැකසීමට ගැනීමට නුසුදුසු තැන්නේ. හොඳයි මම දැන් කෙටියෙන් කියන්නම්. ඖෂධ ගැනීමට නුසුදුසු තැන් එකෙන් එක. ආයි ඒ වගේ තැන් වලින් බෙහෙත් ගන්න එපා. දේවාල හෝ පන්සල් ඇතුළු පුදබිම්වල, සුසාන භූමිවල, මුඩුබිම් හෝ වගුරු බිම්වල, කැලි කසල පිරුණු අපිරිසිදු බිම්. ඔය කිව්ව සියලු ස්ථාන ඖෂධ ගැනීමට නුසුදුසු භූමි ස්ථාන වේ. එහෙම කියන්නේ මම නෙවෙයි. පුරාණයේ හිටිය මහා ඍෂිවරු. මම හිතනවා එහෙනම් වෙදපප්පා පේජ් එකෙන් අදත් ඔයාලා නොදන්න වටිනා දෙයක් ඉගෙන ගත්තා කියලා. ඒ ඉගෙන ගත්ත දේ තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, නැවත ඔයාට බලන්න නම් සේව් කරලා තියාගන්න. වෙදපප්පගේ අලුත්ම වීඩියෝ දාපු ගමන් ගෙන්න ගන්න නම් පප්පගේ channel එක subscribe කරන්න. bell icon එකත් ඔබන්න. එතකොට තමයි වෙදපප්පා දාන අලුත්ම වීඩියෝ ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. තෙරුවන් සරණයි. सर्व भय विनाशाय त्रैलोक्यनाथाय